හලෝ. අද ජිම් එකක් ගැන නෙමෙයි නෑ ජිම් එකක් ගැන තමයි කතා කරන්නේ. මේක ජිම් රාජෙක් ගැන කතාවක්. සහ මේකට ටොපික් එකක් නෑ. ඔයාලා කැමති ටොපික් එකක් දාගන්න. මොකද මේකට කැරක්ටර්ස් ගොඩක් එකතු වෙනවා. පොපියුලර් කැරක්ටර්ස්. අපි යනවා 80 දශකයට. 80 70 80 දශකවල ඒ දශකවල රත්නපුරේ ජිම් ඉන්ඩස්ට්‍රි කියලා. පතාක යෝධයෝ හිටපු අය ජිතදාසපුරගේ මහත්මයා, නිමල් පතරණ මහත්මයා, ජේ නිල්මිනි මහත්මයා, අහලිගොඩ බුලත් මුදලාලි, තව මුස්ලිම් මුදලාලි කෙනෙක් හිටියා නලිම් හාජ්ජර් ගොඩක් අය දන්නවා ඒ නම. ද පතාක යෝධේ. ඉතින් ඔන්න ඔය වගේ ඒ කාලේ හිටපු ඒ කාලේ 80 90 දශකයේ නම ගිය ජිම් ට්‍රේඩර්ස්ලා. ඒ අතරිනුත් නිමල් පතරණ මහත්මයා ගොඩක් සුවිශේෂී කෙනෙක්. මොකද එතුමාව ප්‍රසිද්ධ වෙනවා 1981 දී ක්වීන් එලිසබෙත් ලංකාවට ආවෙලේක ජනාධිපති මන්දිරයේ තිබුණ ජෙම් එක්සිබිෂන් එකකදී එතුමා ක්වීන් එලිසබෙත්ට රොයල් බ්ලූ සෆා එකක් තෑගි කරනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒක තමයි මුලින් ඉඳන් අහගෙන ඉන්නේ. මේක හරිම ඉන්ටරෙස්ටිං තැන් ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි මම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. මේක ලංකාවේ 100ට භාගයක්ම දන්න දෙයක් මේ කතාව. ඉතින් අර දන්න දෙයක් කතා කරන එකට මම කතා කරන්න කොහොමද තාස. ඒකට මම නොදන්න දෙයක්වත් ඔයාලගෙන් අහගන්න පුළුවන්. මේ කතාවේ ඔයගොල්ලෝ දන්න දේවල් තව මොන හරි තියෙනවා නම් මොන දන්න දෙයක් කමෙන්ට් කරන් යන්න මම තාසයිව දැනගන්න. ඉතින් මෙහෙමයි. දැන් 1980 ජනවාරි 17 වෙනිදා බේබි සින්යෝ කියලා ඒ කාලේ ජෙම් බ්‍රෝකර් කෙනෙක් ඉඳලා තියෙනවා. නිමල් පත්‍රන මහත්මයාට නිතරම මැනික් ගෙනත් දෙන. ඒ බේබි සින්යෝ මහත්මයාගේ පතලක් තිබිලා තියෙනවා රක්වානේ පොතුපිටිය ප්‍රදේශේ. රක්වාන හොඳම බ්ලූ සෆායා තියෙන ප්‍රදේශේ. කියනවනේ රඹක සෆායා ගැන එහෙම ඔයගොල්ලෝ අහලා ඇතිනේ. එතකොට මේ ජෙම් එක ගෙනහල්ලා නිමල් පතරණ මහත්මයාට 1980 ජනවාරි 17 වෙනිදා උදේ 10ට විතර වගේ ගෙනහල්ලා දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නද මේකේ බර කොච්චරද කියලා? මේක රාත්තල් භාගයක් විතර ගාලා කැරට් 3250ක රොයල් බ්ලූ සෆායා එකක් මේක. ඒකට මිල කියලා තියෙන ලක්ෂ 100ක් කියලා. නමුත් ඉතින් ඕක අර සාමාන්‍ය ජෙම් එකක් පර්චේස් කරන විදිහට ඒ බාගෙන් කරන ස්ටයිල් එකටම ඒක ලක්ෂ 40 ඉර තමයි ඒක අරගෙන තියෙන්නේ. මේ ජෙම් එක දැන් මේක ගෙනහල්ලා දැන් මේක ගත්ත දවසේ එදා රෑ නිමල් පතරණ මහත්තයාට අපිට නිින්ද ගිහිනුත් නැහැ. එච්චරට ඉතින් කර 3250ක ජෙම් එකක් අතර ගත්ත කෙනෙක් ඇත්තටම නිින්ද යන්නේ නැහැ තමයි මිනිස්සෙට. දැන් මේකේ එදා රෑ 12 විතර මේක තව අහගන්න මේක ඇත්ත කියන්න මම දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මම අර ගොඩක් ඉන්ට්‍රස්ට් නිසා ඔයාලා මේක අහගෙන ඉන්නකෝ. රෑ 12ට විතර නිමල් පතරණ මහත්තයා විතරක් ඇහැරලා ඉඳලා තියෙනවා රෑ. සාලේ ඉන්නකොට එයාට පෙන්නලා තියෙන අඳුරේ සුදු පාට ඡායාවක්. එයා බය වෙලා තියෙනවා. එයා පාවිච්චි කරලා තියෙනවා කියලා නැති වෙපන් එකක් සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක් පාවිච්චි කරනවා නම් තමන්ගේ ආරක්ෂාවට. එයා කාමරේට යන්න ඒක ගන්න යන්න ලෑස්ති වෙලත් නමුත් එයාගේ ඇඟම ගල් වෙලා පුටුවටම ගල් වෙලා වගේ ඉඳලා තියෙන්නේ. එයාට මුකුත් සමහර මේක එයා හිණෙන් දැකපු දෙයක්ද දන්නෙත් නැහැ. නමුත් මේ පෙනී හිටපු කෙනා කියලා තියෙනවා මේක දැන් නිමල් පතරණ මහත්මයා මේක කල්පනා කර දවස මෙදලා තියෙන මොකද්ද මේ ජිම් එකට කරන්නේ මේක මෙහෙම්මම තායිලන්ඩ් බය කෙනෙක්ට විකුණනවද නැත්නම් මේක ඉරලා කැලි වලට එහෙම වෙනම විකුණනවද කියලා. ඒතකොට මේ යාට පෙනුන මේ ඡායාව කියලා තියෙනවා මේක හිතුමනා අපිට ඉරන්න යන්න එපා. මේක විශේෂ මණික් ගලා ඔක්කොටම කලින් ගිහින් සමන් දෙවියන්ට පූජාවක් තියන්න කියලා. මේකේ කැරට් 22ක විතර ගලක් ඉතුරු කරගෙන එතුමා ඉතුරු ටික ඉරලා ගල ඉරලා කොටස් කරලා කීප සැරයකට විකුණලා ඒක කොච්චර කීයක් ඉපේවද කියන කොහෙවත් සඳහන්ලා නැහැ. ඉතින් අපිට හිතා ගන්නනවා ඒ කාලේ විදිහට කොච්චර ගාණක් ලොකු ගාණක් ඇත්තටම හිතා ගන්න බැරි ගාණක් ඉපයන්නේ නැති කියලා මම හිතනවා. කැරට් 3250ක ගලක් කියන ඉතින් බර බේරලා ඔක්කොම කරලා මොකක් හරි පළුද්දක් එහෙම තිබිලා දෙනවා. ඒ වුණත් මේක බර බේරලා කොච්චර කැලි කීයක් කැපුවද කියන මම දන්නේ නැහැ. දැන් 1981 දී ක්වීන් එලිසබෙත් ලංකාවට එනවා. එතකොට ජනාධිපති මන්දිරයේ තිබිලා තියෙනවා ජෙම් එක්සිබිෂන් එකක්. එතුමිය වෙනුවෙන් පවත්වපු. දැන් ඒක බලන්න දවල් 10:00 විතර එතුමිය ඇවිල්ලා තියෙනවා. දැන් මේ ජෙම් එක දිහා ගොඩක් වෙලා බලන්න ඉඳලා තියෙනවා. ඔතන ඉඳලා තියෙනවා නලිම් හාජ්ජර් මහත්තයාත්. තව කීප දෙනෙක් ඉඳලා තියෙනවා ප්‍රසිද්ධ අය. එතකොට මේකට ඇති හොඳ මේක හොඳ ස්පාර්ක්ලින් ජෙම් එකක් නේ. මේකට හොඳ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහලා තිබිලා තියෙන්නේ. හරි ලස්සනට බෙල්ලෙක්ගේ උඩ තමයි මේක තිබිලා ප්‍රදර්ශනයට තිබිලා තියෙන්නේ. ඊට පස්සේ එතුමිය ආපහු ගිහින් තියෙනවා මම හවසලා ආයෙ එන්නම් කියලා. හවස ආපහු 4:00 විතර ඇවිල්ලා තියෙනවා.
ආයෙත් අර ජිම් එක දිහා ගොඩක් වෙලාවක් බලන් ඉඳලා ජනාධිපතිතුමා කන්ට කළා යම් දෙයක් කියන සමහර විට මේ එතුමියා අහන්න නැති මේක මිලට ගන්න හරි ඇහුවද මොනවාද කිව්වේ කියන දන්නේ නැහැ. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නිමල් පතර මහත්තයාගෙන් අහලා තිනවා නිමල් මහත්මයා අපි මේක රෙජිඩන්ට් දෙමුද කියලා. ඉතින් නිමල් පතර මහත්මයා හින්දාම එතුමා කැමති වෙලා තියෙනවා ඒක කියලා ඔබතුමාගේ අතින්ම තෑගි දෙන්න කියලා. ඉතින් අවසානයේ රෙජිඩන්ට් ඒක තෑගි හම්බුණා ජනාධිපතිතුමාගෙන්. නමුත් ඒක අයිතිකාරී ජනාධිපතිතුමා නෙමෙයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා නෙමෙයි. ඒ කාලේ ඉතින් නායකයෝ කරපු දේවල් තමයි ඉතින්. දේශපාලනය කතා කරනවා නෙවෙයි. නමුත් මම මේ ජිම් ඉන්ඩස්ට්‍රි එකට අදාළ දෙයක් නිසා මම ඒක කිව්වේ. ඊට පස්සේ දැන් මේක ප්‍රින්සස් ඩියානාගේ එන්ගේජ්මන්ට් රින් එකට ඔබලා ටැග් දීලා තිනවා එතුමිය. ඊට පස්සේ දැන් තින කේක් කුමරිය අතේ. ඔක පරම්පරාවට යන ජිම් එක. ඉතින් ඔයාලා මේක ගැන මොනවද දන්නව නම් කමෙන්ට් කරන් යන්න මම හරි ආසයි තව දේවල් මේක දැනගන්න. ඉතින් මට ඇත්තටම මේ ජිම් එක ගැන ගොඩාක් ලොකු ආසාවක් ඇති නිසා මේ කතාව ගැන. ඉතින් ඔය බේබි සිඤ්ඤෝ මහත්තයා මේක ගැන අහලා දුන්න වෙලේ ලක්ෂ 40ට ගන්න කලින් ඉස්සලම 725ක් දීලා තිනවා. කඩේට ගිහිල්ලා ඒ කාලේ මොන හරි පෝරුර හරි මොන හරි සිල්ලර මොන හරි කවර දෙකක් ගේන්නේ කියලා මේ මොකද ඒ කාලේ 150 පොලේ තින් 60 70000ක් විතර ඕනෝට්ටු 60 70000ක් විතර වැටෙන හින්දා විශාල ප්‍රමාණයක් නේ ඒ කාලේ විදිහට ඉතින් ඒ ටික ගෙනියන්න මේ ගේන්න කියලා පෝරුර දෙකක් හරි කවර මොන හරි මේ ඒවැ ඒ පෝරුර වලට සල්ලි ටික නෝට්ටු ටික බස්සලා ඊට උඩින් එළවලු දාලා එහෙම තමයි මේ හොඳ පැකේජ් එකක් අදලා දීලා තියෙන්නේ ගෙනියන්න. ඉතින් හරි ලස්සන ඉන්ටරෙස්ටිං කතාවක් හින්දා මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ජේම්ස් කෙන ගොඩක් අය ඉස්සරහලා දානවා ගොඩක් අය පතල් ගැනත් පුළුවන් නම් වීඩියෝස් ටිකක් කරලා දාන්නලු. ඒ ගැනත් මම කියන්න ඕනේ. පතල් ගැන වීඩියෝස් මම පුළුවන් විදිහට කරලා දාන්න. මම පතල් වලට යන්නේ නැහැ. ඒක ලංකාවේ මම දන්නේ අපේ තාත්තලා අපේ වැඩිහිටියෝ මේක සංස්කෘතිය අර සමහර මේකට hina වෙන්නත් පුළුවන්. ඉතින් නමුත් ඒක තමයි ඇත්ත කතාව. කාන්තාවන් යන්නේ මම පුංචි කාලේ ගිහින් තියෙනවා පතලට. නමුත් මතකයට කාලේ මම පතලකට ගිහින් නැහැ. ඉතින් පතල් වල වීඩියෝස් පුළුවන් විදිහට කරලා ඔයාලට ගේන්න සහ ගල් ගැන අහන විස්තර වලටත් පුළුවන් තරම් වීඩියෝස් ගේන්න. ඉතින් බොහොම ස්තුතියි. Thank you so much. සුබ දවසක් කාලට.